Hello guys, welcome back to Lion Palace. අද නම් ආවේ වෙනස්ම වීඩියෝ එකකින්. ඉතින් අයියා ආවා. මට තෑගි ගොඩක් හම්බුණා. ඒ හම්බෙච්ච තෑගි වල ඔක්කොටම මම ආසයි. ටිකක් මම වැඩිපුරම ආසේවත් තියපා. ඉතින් මම ඔක්කොම ඉල්ලලා කරලා බලලා තියාගෙන ඉන්නේ. ඉතින් මට හිතෙනවා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඔයගොල්ලෝ ආසයින් අපි මොකද කරන්නේ කියලා බලන්න. ඉතින් අපි ටක් ගාලා වෙලා ගන්න තැනි තෑගි ටිකක් බලමු තුමාත් එක්ක. ඉතින් මම මුලින්ම පෙන්නන්නම්. මේක ඇවිල්ලා ෆෝම් පිලෝ එකක්. හැබැයි මේක ස්පෙෂල් තියෙන්නේ මේක නෙක් එකට සපෝට් කරන නිසා. ඉතින් මම ලියනවා ආසම කොටේ. මොකද මගේ බෙල්ල නිදන්නේ නැහැ. ඒක මම ආසම එක. මොකද මම ලියන්න හරි කැමතියි. කුඹ කරන නිසා. ඊළඟට තියෙන ලස්සන හැම්බෑග් එකක්. මොකද අන්කොමන් කලර් එකකින් ඇවිල්ලා බ්‍රෑන්ඩ් එක ජෝන් ලුයිස්. ඒකේ කලර් එකට මම ආසයි. මොකද මම මේ වගේ අන්කොමන් කලර්ස් යූස් කරන්න කැමතියි. girl supportive private දෙයක්. ඉතින් මට ලස්සන වොලට්ස් තියෙනවා හම්බෙලා. එතකොට තව පොඩි හැන්ඩ්බෑග් එකක් තියෙනවා. වොලට් එකක් එක්ක තියෙන එක. තවත් ඒ බ්‍රෑන්ඩ් එකෙම බ්ලැක් කලර් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ මට ස්වීට් එකක්. ඉතින් ස්වීට් එකක් වින්ටර් එකට අඳින්න පුළුවන් එකක්. මම ඔයාලට මේවා ඇඳ පුරාවට ලස්සනට ඒකට ඒවල එකක් ෂෙයා කරන්න. ඉතින් මේ ඇවිල්ලා JD t-shirt එක මගේ favorite alcohol brand එකක. සම්බයි මේ Korean product එකක් මේක මේ brand එකේ. මේක 30 day miracle routine එකක්. මම use කරන්නේ. මම use කරලා සුදු වෙන ලස්සන ලව් තෝක අනිවාර්යෙන්ම කියන්න. ඉතින් කියා කලයි. දැන් මම තවටිකස්කින් පාට මාරු කරන්න හදන්නේ. මේව නම් ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති. මේක ඇවිල්ලා බුලට් වොඩ්කා මික්ස් ඩ්‍රින්ක් එකක්. ඒවත් තියෙනවා. මේ තමයි මගේ ෆේවරිට් බ්‍රෑන්ඩ් එක වොඩ්කා මික්ස් ඩබල් XL. ඩුබායි නෑ මම දන්නවා. සහ ඔයගොල්ලෝ අපේ TikTok එකේ බලන අනිවාර්යයෙන්ම දන්නවා. ගඳ නැතුව බොන්න පුළුවන්. මේකේ තියෙන හැන්ඩ්බෑග් එකක්. ඊළඟට ලස්සන ෂූ දෙකක්. තව ස්ලිපර්ස් ටිකක් තියෙනවා. හැබැයි මම මේක තමයි ගොඩක් ස්ලිපර්ස් ආව මට. cotton pads. මේක wireless mouse එකක්. ඉතින් කැප් එකක් තියෙනවා. මේකත් සම්බයි මි බ්‍රෑන්ඩ් එකේ මෙන miracle tone එකක්. ඉතින් මම මේක ඇත්තටම මේක මේ ඩුබායි වල තියෙන කොරියන් අවුට්ලට් එකකින් තමයි මම මේ ඕඩර් එක දාලා මම තමයි ඕඩර් එක දැම්මේ. අයියා තමයි අරගෙන ආවේ. ඇත්තටම මේක පේ කරේ යාම තමයි. මම මෙහෙද මට ඕන් ටික ඕඩර් කරා විතරයි. තවත් මම හිතන්නේ ඩ්‍රෙස් එකක් තියෙන්නේ. මේකෙත් තියෙන්නේ මේ ඩ්‍රෙස් එකක්. සමහරක් වෙන මම එහෙම ඕපන් කරලා බැලුවා. සොක්ස් තියෙනවා ළමයි සොක්ස්. සපත්තු ගෑම් සොක්ස් දාන්න එපා. ඉතින් මට ස්මාර්ට් වොච් එකක් හම්බුණා මේ පාර. Hinotek එකේ ජර්මන් බ්‍රෑන්ඩ් එකක්. තාම මේක ඇතුලේ තියෙනවා මම තාම යූස් කරන්නේ නැහැ. තාම මේක මේ ඔක්කොම කොරියන් බ්‍රෑන්ඩ්. මම ඕඩර් කරලා ගෙන්න ගත්තේ. මම හිතන්නේ මේක මට මතක විදියට මේක ඩීප් ක්ලෙන්සිං ෆෝම් එකක්. මොකද මගේ ස්කින් එක ගොඩක් ඔයිලි ස්කින් එකක්. මම ලංකාවේ කාලේට එක දැන් ඇවිදලා සෑහෙන කළු වෙලා ඉඳලා. මේකේ තියෙන ඩ්‍රෙස් එකක්. මේක දෙන්නේ එකක්. ඉතින් මේක JBL එකේ Harman කියන එකේ by Harman කියන එකේ ආපු headset එකක්. ලස්සන pink color. ගල් කෙනෙක්නේ.
ඉතින් තාම මම ඒක ඔක්කොක්වත් පාවිච්චි කරේ නෑ. මේක ඇවිල්ලා ඉතින් මේ කාසල් ග්‍රැසියා ස්පාර්ක්ලින් වයින් එක. දැන් මේක හොලලා මෙන්න කරලා ඇරියනම් පටික නාන්න පුළුවන්. තවත් beauty of Johnson මේක මං හිතන්නේ කොරියන් බ්‍රෑන්ඩ් එකක් මේක. මේක pure flow marks එකක්. මම මේක වීඩියෝස් දැකලා තිනවා. හැබැයි ලංකාවේ නෙමෙයි. ගොඩක් කොරියන් අය යූස් කරනවා. හොඳ රිසල්ට් තියෙන. oily skin වලට බාහිර විදිහට සපෝට් කරන හොඳ clay marks එකක්. මේක නම් long lasting perfume එකක්. තාම මම මේවා ගැහුවේ නෑ. මොකද perfume ගොඩක් හම්බුණා මේ පාර. හැබැයි මේක යද්දෙද්දිමකෝ මේක very expensive long lasting perfume එකක්. මම ඔයාලට ගත්තේ කියලා. ඉතින් ඒකක් තියෙනවා. side bag එකක් තියෙනවා. හරි තියෙනවා. සහ ඔයගොල්ලෝ පහුවේ කාලේ පිස්සුවෙන් වගේ හොයපු බ්‍රෑන්ඩ් එකක් මේක. ඉතින් මේකේ nano white dust එකයි මේ Vaseline එකයි Vaseline glue එක. ඉතින් මේවා මේ ඩුබායි දම් මෙහෙට එනකොට පරිස්සමෙන් ගේන්න. සෑහෙන ටේප් ගාලා ඇවිල්ලා තියෙන ඉතින් මේවා ගලවන එක තමයි අමාරුම දේ. මොකද මේවා යා හෑන්ඩ් ලගේජ් ගෙනාපු නිසා ලීක් වෙයි ගෙන්න දෙන්නේ නැති වෙයි කියලා බයට එයා සෑහෙන පැක් කරපුවා. ඉතින් ලංකාවේ සෑහෙන වයිරල් ගිය ප්‍රොඩක්ට් එකක් මේක. හැබැයි ඉතින් මට මේක ඔරිජිනල්. මොකද මේ Vaseline ඔරිජිනල් එක Thailand. ඉතින් අපේ හස්බන්ඩ් මේක Thailand වලින් ඩුබායි වලට සපෝට් කරන දැන එකෙන් මම අරගෙන තිබ්බේ. මේ ඔක්කොම මික්ස් කරලා තමයි ගන්න තියෙන්නේ. මේක UV lotion එක. මේක morning use කරන්න පුළුවන්. මේක night use කරන්න පුළුවන්. එහෙම තමයි කියන්නේ. hair color එකක් තියෙන්නේ. මේක වෙන බ්‍රෑන්ඩ් එක තවත් hair color එකක් තියෙනවා. Omega 3 fish oil. Ito mage supplement එක. Vitamin C. තවත් hair color එකක් තියෙන්නේ. මේක මම හිතනවා දැන් ලංකාවේ ගොඩක් අය දන්නවා. මේක glutathione collagen එකක්. හැබැයි මේක කොරියන් ප්‍රොඩක්ට් එකක්. මේක ඇත්තටම ලොකු ගාණක් වෙනවා ලංකාවේ සල්ලි වලින්. ඒ වුණාට ගොඩක් හොඳ රිසල්ට්ස් තියෙන එකක් මේක. මම අරගෙන දෙකක් තිබ්බා. මේකේ දැන් තව චුට්ටයි තියෙන්නේ. මොකද හේතුව මම මේක මේ ආපු දවසේම මේක යූස් කරන්න ගත්තා. මොමසෝ එකකින් ගත්ත එක. මේක මම normally use කරන මගේ lip gel එක. මම use කරනවා මේ මොනවාද Labello එකේ cherry එක. ඊට අමතරව පොඩි pink colour ගතියක් ගන්න ඕන නිසා මේක use කරනවා. Cardo extract එකෙන් හදලා තියෙන්නේ පොඩි pink colour එකක් එනවා pink lips එකක්. මම ලොකුවට lipstick use කරන්නේ නැති නිසා පොඩි light colour එකක් ගන්න. මේක eyebrow pencil එක. මේක Yuji Niasik. මේක අපි Korean products දාපු වෙලාවේ අපිට හිමියන් තිබ්බ free marks එකක්. මේක තියෙන blemish care serum marks කියලා. තාත් perfume එකක් තියෙනවා. මේවත් අර වගේ long lasting perfume එකක්, expensive එකක්. මේකත් perfume එකක්. මේකත් perfume එකක්. ඉතින් Cetaphil මගේ cleanser එක oily skin වලට මාරම supportive මේක සහ මාරම හොඳයි. මේක මගේ back pain එක හැම වෙලේම එන නිසා මේකට දාන්නේ හිම එකක්. ඒක දෙකක් තියෙනවා. මොකද අයියාගේ මගේ දෙන්නට ඕනේ. ඉතින් Pringles pizza potato chips එක. Oh my god. මේක barbecue potato chips එකක්. මේක barbecue slice එකක. Garnier Ultra Drugs මම use කරන shampoo එකයි conditioner එකයි. මේක තව shampoo එකක් Ego brand එකේ keratin යන ආගන් එක.
Nivea body lotion pitch nourishing මේ දසල අවුවට පිච්චිලා දල් වෙලා ඉන්නේ මේකත් Garnier ki Ultra Dox එකේම nourishing almond milk මේ පළවෙනි පාර තමයි පාවිච්චි කරන්න යන්නේ බලමු පාවිච්චි කරලා කොහොමද කියලා මට හැම මන්තිකම යූස්ෆුල් වෙන එක hot water bag එකක් මගේ තිබිච්ච hot water bag එක දැන් මෙච්චර තිබ්බේ කිලිට් එකත් එයා මරන් දුන්න එක මේකත් ඒ මම මැට් කීප් එකක් නෙමෙයි එයා හිතලා මම වෙනුවෙන් ගෙනාවා thank you so ඉතින් travel කරලා අන්දර පහුලක් කඩාගෙන ඉන්නේ ඒක නිසා මේක දනිස් අමාරුට දාන්න මොකද දැන් ගොඩක් වයසයි ඉතින් ඒක දනිසට දාන සෙට් කාඩ් එක gold scrub එක face and body scrub එක තවත් ඩ්‍රෙස් එකක් තියෙනවා මම මේ ඔක්කොම ඇඳලා පස්සේ ඔයගොල්ලන්ට ෂෙයා කරනවා කොහොමද මේවා කියලා මේක අනුව බ්‍රෑන්ඩ් එකේ protector for clay pack එක මේකත් මම දැකලා තියෙනවා වීඩියෝස් වල කට්ටිය රෙකමන්ඩ් කරන හැබි කොරියන් වල මේ මම යූස් කරලා නැහැ යූස් කරන් තමයි ගෙනාවේ බලමු යූස් කරලා කොහොමද කියලා. ඉතින් මට පවර් බැංක් එකක් මොකද ඇත්තට මිනිට ගියාම මගේ හැම වෙලේම ෆෝන් එකේ බැටරි ලෝ වෙනවා. ඉතින් එතකොට මාව කනෙක්ෂන් මිස් අවුට් වෙනවා. ඉතින් අපේ හස්බන්ඩ් මාව හොයාගන්න ඕනේ සත මේක ගෙනලා දුන්නේ. මේකත් Candela brand එකේ එන foaming cleanser එකක් දැන් මේ දවස්වල ලංකාවේ ආය සෑහෙන ප්‍රසිද්ධ වෙලා යනවා සහ viral වෙන brand එකක් Candela හැබැයි ඉතින් මම ඒ pages වලට message කරාම ඒ වල තියෙන price එකත් එක්ක මට doubt එකක් තියෙනවා original Candela එච්චර cheap වෙන්නේ කොහොමද කියන එක සහ මොකද මේක එච්චරම expensive Candela කියන්නේ world famous brand එකක් හොඳ product තියෙනවා ඉතින් මම මේක යූස් කරේ නෑ රෙල්ල විතර සපෝටිව් කිට් එකක් මේකේ තියෙන ජැකට් එකකුයි එකක් පැන්ට් එකකුයි මම මේ ඇඳලා නෑ මේවා අඳුරතරි කාලයක් යයි ඇඳපු ගමන් ඕනට ෂෙයා කරන්න තවත් පැන්ට් එකක් තියෙනවා මේක salicylic acid daily gentle cleanser එක මේක කොරියන් බ්‍රෑන්ඩ් එකක් මේ ඔක්කොම ඔරිජිනල් කොරියන් මේ කොරියන් ලෙටර්ස් වලින්ම තමයි මේවා තියෙන්නේ සහ අවුට්ලට් එකත් කොරියන් වලින් තමයි ඩුබයි මෝල් එකේ තියෙන්නේ. මේක ඇවිල්ලා ඩියෝඩරන්ට් පවුඩර් එකක් සහ වැක්ස් කරන්න යූස් කරන්න පුළුවන් එකක් සහ සමහරක් අය මේක ඩියෝඩරන්ට් එකක් විදිහට යූස් කරනවා ස්මෙල් එක නැති වෙන ස්වීටින් පවුඩර් එකක් විදිහට. මේක හැබැයි ගොඩක් සපෝටිව් අපි වැක්ස් කරන වෙලාවට. ඉතින් ඊගෝ බ්‍රෑන්ඩ් එකේ මම යූස් කරන ෂාවර් ජෙල් එක ඒකෙන් දෙකක් තියෙනවා. ඉතින් මේ ගර්ල්ස්ලට ඕන වෙන දේවල් තවත් ඩියෝඩරන්ට් තියෙනවා මේක Foggy brand එකේ මේක නම් සුවඳයි මම යූස් කරා. ඉතින් shoes දාගෙන හැමතැනම යද්දි කකුල් දෙක රිදෙන නිසා ඒකට දාන්න ගෙනල්ලා තියෙන සිලිකන් pads දෙකක්. මේක කඩට කට් කරලා adjust කරලා shoes එකට දාගන්න ඕන. නිකන් නෙවෙයි හැමදාම දාත් මම දෙන්න බස් සෙට් එකක්ම තියෙනවා. ඉතින් දැන් ආයි travel කරද්දි මට ඒ වගේ දේවල් ඕන වෙනවා. ඉතින් ඒක හිතලා තමයි යගේ එන්නේ ඒක. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ ඒක. මොකද ඒක හරිම ලස්සනයි. රොකුජින් ඉතින් මේ සකුරා මලත් එක්ක තියෙන නිසා සහ මම ඉතින් මගේ හෑන්ඩ් බෑග් එකට දාගන්න. ඉතින් තවත් perfume එකක් තියෙන්නේ. මට soap, baby soap from baby. Creamy and honey nourishing soap. මේක හිමාලයකේ ඉතින් එච්චරයි. පෙන්නන්න තව ගොඩක් දේවල් තියෙනවා. තව පිටතට තව ගොඩක් තියාගෙන තියෙනවා. දැන් ඔයගොල්ලෝ බලලා ඉතින් මම ටොප් ටොප් කරගෙන නැද්ද කියලා. මගේ බඩේ. ඉතින් තව ගොඩක් දේවල් තියෙනවා පෙන්නන්න ඒව මෙතන නැහැ. ඒව මම ඉඳන් තියාගත්තේ නැහැ. ඉතින් මේ ටිකක් විතර ඔයගොල්ලන්ට පෙන්නේ මට බඩ ගොඩක් තියෙනවා. ඉතින් මේ අපු හැම ඇඳුමක්ම ඇඳලා ලස්සනට ඔයාලට මම පෙන්නන්නම් කොහොමද ඒවා කියලා. සහ මම ඒවා ගෙන්න ගත්ත තැනත් ඔයාලට කියන්නම්. ඉතින් මම ගෙනාපු මේ කොරියන් ප්‍රොඩක්ට්ස් ටික අනිවාර්යයෙන්ම යූස් කරලා ඔයගොල්ලන්ට කියන්න. ඒවා රිසල්ට්ස් කොහොමද කියලා. සහ ඉතින් ආයෙත් තව ලස්සන වීඩියෝ ටිකකින් හම්බ වෙනකන් අදට ගිහින් නම් අපිව subscribe කරන්න, follow කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ හැමෝටම අපි ගොඩක් ආදරේ.
Alas, hindi nga kami umubot. Sanay.